එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරයයි මේ ගඟ අයිනට. දැන් එළිය හොයාගෙන යනවනේ අපි. එළිය හොයාගෙන යනකොට අපිට වැදගත් දෙයක් තියෙනවා හිතන්න. මොකද්ද? ඇයි අපි එළිය හොයාගෙන යන්නේ? අපි එච්චර කාලයක් ඉඳලා තියෙන්නේ අඳුරේ නිසා. පුතා ලස්සන කියන එක තියෙනවනේ, මේ ලස්සන කියන concept එක තියෙනවනේ පුතා. මේ ලස්සන කියන එකට මෙච්චර value එකක්, වටිනාකමක් හම්බෙලා තියෙන්නේ කැත හින්දා. දැන් මැණික් ගල් තියෙනවනේ. මේ මැණික් ගල් වලට මේ තරම් වටිනාකමක් ලැබෙන්නේ කළු ගල් හින්දා. මේ ලෝකයේ තියෙන මහ පොළොවේ තියෙන හැම ගලක්ම මැණික් ගලක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මැණික් ගල් වලට තියෙන වටිනාකම නැති වෙලා යනවා මම පුතා. එතකොට මේ ලස්සන කියන සංකල්පයට මෙච්චර වටිනාකමක් ලැබෙන්නේ කැත කියලා හේකුත් ලෝකේ තියෙන හින්දා. ඉතින් ආලෝකය නැත්නම් එළිය කියන සංකල්පයට මේ තරම් වටිනාකමක් දීලා තියෙන්නේ අඳුර. ඒ නිසා ආලෝකය ණයයි අඳුරට. අඳුර නිසා තමයි ආලෝකයේ වටිනාකම මේ තරම් වැඩි වෙලා තියෙන්නේ. එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරයයි මේ ගඟ අයිනට. මට එළිය හොයාගෙන යන්න, මට සත්‍ය අවබෝධ කරගන්න යන්න, සත්‍ය සොයා යන්න පාර පෙන්නලා තියෙන්නේ. නැත්නම් පොඩි මොටිවේෂන් එකක් දීලා තියෙන්නේ අවිද්‍යාව, නොදැනුවත්කම, නැත්නම් නොදැනීම. එහෙමත් නැත්නම් සත්‍ය නොවන දෙය. නැත්නම් ඒකට අපි කියනවා මිත්‍යාව කියලා. එහෙනම් මේ සත්‍ය සොයාගෙන යන්න අපිව පොළඹවනවා අර කිව්ව මිත්‍යාව. ආලෝකය හොයාගෙන යන්න අපට පාර පෙන්වනවා අන්ධකාරය.